ඕලෙවල් ICT විද්‍යුත් පැතුරුම් පත් පාඩමේන අලුත්ම ශ්‍රිත කවුන්ටර් රෑන්ක් රවුන්ඩ් if condition කොහොමද අපි රවුන්ඩ් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ? රවුන්ඩ් ශ්‍රිතය පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ දන්නවා වැටීම කියලා ඉගෙන ගන්නවා ගණන් වලදී 73 අපි වැටෙවුවාම කීයද? 49.8 පළවෙනි දශම ස්ථානයට වැටෙවුවාම කීයද? 47.2 පූර්ණ සංඛ්‍යාවක් විදිහට වැටෙවුවාම කොහොමද කියලා ඉගෙන ගන්නවනේ. අන්න ඒක තමයි අපි රවුන්ඩ් ශ්‍රිතය පාවිච්චි කරලා සිද්ධ කරන්නේ. දැන් මට මෙතෙන්ට ඕනේ වෙනවා 73.83333 කියන එක පළවෙනි දශම ස්ථානයට වටා යන්න. එතකොට මම කරන්නේ සමාන ලකුණ දැම්මා රවුන්ඩ් කියලා ටයිප් කරා වරහන දුන්නා මේ අදාළ සෙල් ඇඩ්‍රස් එක ලබලා දුන්නා ඊට පස්සේ මට වට යන්න ඕනේ ආසන්න පළවෙනි දශම ස්ථානයට මම 1 කියලා දීලා එන්ටර් කරනවා. ඔන්න යා පළවෙනි දශම ස්ථානයට වටෙල්ල දුන්නා 73.8යි කියලා. හරිද? දැන් මට ඊගාවට තියෙන සංඛ්‍යාව වට යන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවකට. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. එතෙන්දි මම සමානයි රවුන්ඩ් කියලා ටයිප් කරා. වරහන ඇතුලේ මේ සංඛ්‍යාව දීලා කමා එකක් දීලා බිඳුවයි කියලා දීලා බ්‍රැකට්ස් වහලා එන්ටර් කරනවා. එතකොට එයා ආසන්න පූර්ණ සංඛ්‍යාවකට වටයනවා. පළවෙනි දශම ස්ථානයට ගන්න ඕන නම් අපි දෙන්නේ 1 කියලා. පූර්ණ සංඛ්‍යාවක් විදිහට වටය ගන්න ඕන නම් අපි කරන්නේ බිඳුව කියලා දෙනවා. මට ඊගාවට ඕනේ වෙන්නේ 1563 කියන සංඛ්‍යාව ආසන්න 100 ගුණාකාරයට වට යන්න. මම එතනත් සමාන ලකුණ ටයිප් කරනවා රවුන්ඩ් කියලා ටයිප් කරලා වරහන් ඇතුලේ අදාළ සෙල් එක දෙනවා. ඊට පස්සේ මම කමා එකක් දීලා ඍණ 2 කියලා ටයිප් කරලා වරහන් වහලා එන්ටර් කරනවා. ඔන්න එයා ඒක අපිට ආසන්න 100 ගුණාකාරයට වට යන්න ඕන. ඊගාව එක අපිට 10 ගුණාකාරයට වට යන්න ඕන නම් අපි දෙන්න ඕනේ ඍණ 3. ඍණ සංඛ්‍යා තමයි 10 ගුණාකාරය, 100 ගුණාකාරය, 10 ගුණාකාරයට වටය ගන්න ඕන නම් දෙන්නේ. එතකොට 1 2 3 එහෙම දෙන්නේ අපි ආසන්න පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, තෙවන දශම ස්ථානය ඒ වගේ පූර්ණ සංඛ්‍යාවකට වටය ගන්න ඕන නම් අපි දෙන්නේ බිඳුව කියලා.